හලෝ ගයිස් ඔගුලම සාදරින් පිළිගන්නවා ලිමිට්ලස් YouTube channel එකට. ඉතින් ගයිස් මම මේකේ මැප් එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කර ඉද්දී මම දැක්කා මෙතන ටෙක් රෙක්ස්ලා දෙන්නෙක් ස්පෝන් වෙලා ඉන්නවා. ඉතින් මම ඔය ෆස්ට් ටයිම් තමයි දැක්කේ ටෙක් රෙක්ස්ලා දෙන්නෙක් ස්පෝන් වෙලා ඉන්නවා. ඉතින් මේ ඉන්න කෙනෙක් අනිත් එක්කෙනත් හිටියා මේ කිට්ටුව හිටියා. ඉන්න බලන්න මම ඔයගොල්ලන්ට එයාව පෙන්නන්නම්. එයානම් ලෙවල් 120 වගේ මට මතක විදිහට හිටියේ. මට හරියට මතක නෑ ලෙවල් එක. ඉන්න බලමු. මේන් මෙතන මේ පැත්තේ. ඔය ඉන්නේ. ඔය ඉන්න නැති කෙනා. එයාගේ ලෙවල් එක කො ලෙවල් එක ඔව්. හරි. එයා ලෙවල් 120. හරි. එයා තමයි. මේ අනේ හොඳ මේ ටෙක් රෙක්ස්ලා ගයිස් මාර ඇනෝයින් අර වටේම ඉන්න හැමෝටම ගහනවා ඒගොල්ලෝ. හරි අපි මේ දෙන්නව ටේම් කරගමු. මම හිතන්නේ මේ දෙන්න ටේම් කරලා ට්‍රැප් එකක් ඕනේ. අපි මේ පැත්තෙන් පොඩි ට්‍රැප් එකක් හදාගමු. මේ පැත්ත හොඳයි ගයිස්. මේ පැත්තේ කට්ටියක් නෑ එච්චර. ආපුවන් අර කුරුමිනියෝ ඉන්නවා. කුරුමිනියෝ ටික මරලා දාමු. වදින්නේ නැහැ. හරි කුරුමිනියෝ මරුවා. මෙතන පොඩ්ඩක් ක්ලියර් කරා. හරි. දැන් අපි ට්‍රැප් එකට හදන්න ඕනි කරන බඩු ටික හොයාගමු. මම හිතන්නේ ස්ටෝන් ට්‍රැප් එකක් හැදුනම් හරි. කොහොමගේ PX එක. හරි. PX එක තියෙනවා. හරි. හරි මම ඉතිරි ටිකත් හදාගත්තා. දැන් ඒක ප්ලේස් කරගමු මෙතනින්. මේ පැත්තෙන් තුනක් දාගමු. එතන එකයි, එතන එකයි, එතන එකයි. හරි. දැන් අපි වෝල්ස් ටික දාගමු. ස්ටෝන් වෝල්ස් වගේ ටිකක් මම හදාගත්තා. ඒ ටික අපි මෙහෙම දාගමු. කො? හරි. හරි. මෙහෙම එකයි මේ පැත්තෙන්. හරි. මම මේ විදිහට ප්ලේස් කරගන්නම් ස්ටෝන් වෝල්ස් ටික. මං හිතනවා රෙක්ස්ලට මේ ස්ටෝන් කඩන්න බැරිවෙයි කියලා. බලමු අපි. අම්මට සිරි මට අමතකුණාට දැම්ම කොහොමද එළියට යන්න. කමන්න අපි මේ ටික දාලා ඉවර කරමුකෝ. හරි. එතනින් පැත්තෙන් ඔය දෙක දාමු. දෙකක් දාලා මේක මම ගන්නම් ගයිස්. නැත්තම් මට එළියට යන්න බැරි වෙනවා. හරි. මේක මෙතනින් දාමු. අතන එක අයෝ උඩ එක ප්ලේස් වුණානේ. මා හෙන මෝඩ වැඩක් කරේ ගයිස්. කොහොමද දැයි ගන්නේ? මං හිතන්නේ මට මෙතනින් නැග් ගන්නත් බෑ. මගේ බත් කූරාගේ උඩට නැගලා මං හිතන්නේ මට පුළුවන් වෙයි එක් ගන්න. ඉන්න බලමු. හරි. ආමින්ද හිමීට යන් අතනින්. හරි ගන්න පුළුවන් ගයිස්. එතනින් ගන්න පුළුවන්. හරි. අවුලක් නැහැ. එතනින් ගන්න පුළුවන්. ඒක දාමු මෙතනට. එකලා අපි ට්‍රැප් එක සීල් කරමු. හරි ගයිස් ට්‍රැප් එකේ වැඩේ නම් හරි. අපි ගිහිල්ලා දැන් එයාව මෙතනට ගෙනල්ලා දාමු. මං ඉස්සලම ලෙවල් වැඩි එක්කිනාව අරන් එන්න. ඒතකොට ලේසි මට නෑ එහෙම ඕනේ නෑ. ඉස්සලම මට අහුවෙන එක්කිනාව මං අරන් එන්න. කොහොම මේ දෙන්න? මෙතන හිටපු එක්කිනත් නෑ. අර ඉන්නේ දෙන්නම්. ඉතින් ගයිස් මේ T-Rex වල නම් මාර ඇග්‍රෙසිව්. අපි මෙයා ගමු. හරි. එයා ගත්තා. මේ බාන්න මං කියන්නේ දැන් බාන්න මට මාර ඉදිරි ඩැමේජ් කරනවා මෙයා. දැන් සාමාන්‍ය අනිත් T-Rex ලා මෙච්චරම ඩැමේජ් කරන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ මාර ඉදිරි ඩැමේජ් කරනවා. අපි මෙයා ගෙනිහිල්ලා ට්‍රැප් එකට දාමු. ඊට පස්සේ මෙයාව ටේම් කරගන්න ලේසි. නැත්තම් මෙයා කරදරයක් වෙනවා. හරි ඩ්‍රොප් කරන්න. ඩ්‍රොප් කරන්න. මට මාව හිර වුණා. මට යන්න බෑ. හිර වුණා. මෙයා මට ඩැමේජ් කරනවා. අයියෝ
ඒ හිර වුණානේ මෙතන උඩට හරි 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 අම්මෝ යා ට්‍රැපින් එලියට නේද ට්‍රැපින් එලි දින්නේ නෑ නෑ ට්‍රැප් කරලා නේ හරි හරි දැන් එන යා ටේම් කරමු අම්මෝ මොකද්ද නේ උනේ මාර වැඩ තමයි වෙන්නේ කවන්නේ ගයිස් මොනා හරි වෙනවා ඒක අනිවාර්යෙන් වෙනවා කොහොමද ඉතින් ටීම් කරන්න යද්දි මේ ගේම් එකේ හැටි එහෙම තමයි ගයිස් මොකද මේක ඇත්තටම ටිකක් අමාරු ගේම් එකක් මෙයාව දැන් ටීම් කරගමු හරි ගයිස් මෙයා ඩවුන් දැන් එයාගේ ඉන්වෙන්ටරියට මීට් දාන්න විතරයි තියෙන්නේ මම හිතන්නේ මගේ බත් කූර ගාව ප්‍රයිම් මීට් තිබ්බා ඉන්න බලන්න ප්‍රයිම් මීට් මේ තියෙන ප්‍රයිම් මීට් ඔය තියෙන්නේ ඕන තරම් ප්‍රයිම් මීට් හරි අපි ඒ ටික දෙමු අරයට ප්‍රයිම් මීට් එක දාමු මෙයාගේ ඉන්වෙන්ටරි ඊ ප්‍රයිම් මීට් ටික වාෂ්ප වුණාද ඊ ප්‍රයිම් මීට් ටික නැති වුණා ප්‍රයිම් මීට් ටික නැති වුණා කියන්නකෝ බලමු නෝමල් මීට් තියෙනවා නේද මෙයාලා කමන ප්‍රයිම් මීට් ටිකක්ම දෙමු ප්‍රයිම් මීට් වල ඉක්මනට ටේම් වෙනවා මේගොල්ලෝ මෙයාගේ ඉන්වෙන්ටරි එකට ප්‍රයිම් මීට් ටික දාමු ප්‍රයිම් මීට් ටික ආපහු ඇවිල්ලා නැහනේ මොකක්ද වෙන්නේ ඇයි ගේම් එකේ බග් එකක්ද මන් දන්නේ අපි වෙන නෝමල් මීට් ටික කරගමු බලන්න නෝමල් මීට් පැක් දෙන්න මට නෝමල් මීට් ටික හරි දැන් ඉෂුව එකක් වෙන්න බෑ හරි දැන් වැටෙනවා හරි එයා ටීමින් එයා ටීමින් එන ගමන් තියෙන්නේ දැන් පොඩ්ඩක් බලන් ඉන්න තමයි තියෙන්නේ එයා ටීම් වෙනකම් මම මේකේ සර්වර් එකේ ටීමින් එක 125කින් වැඩි කරලා තියෙන්නේ අර දැක්කද ගයිස් ඒකේ දැනටමත් බාගෙට වඩා ටීම් වෙලා ඉවරයි මම මේකේ ටීමින් ස්පීඩ් එක ගොඩක් වැඩි කරලා තියෙන්නේ මොකද මේ සද්දේ කවුරු මට ගහනවා මේ රැප්ට අයියෝ මේ රැප්ටලා දෙන්නේ අර රැප්ටලා පීන්නක තව එකෙක් කියනවා හරි නේ දාසා මෙතන මට ගහන්න මං ගාව ඇසෙන්ඩන්ට් ෂොට් ගන්න එකක් තියෙන්නේ මට ඩ්‍රොප් එකකින් හම්බුණ ඇසෙන්ඩන්ට් ෂොට් ගන්න එකක් ගයිස් කෙලින්ම වන් ෂොට් නොකවුට් කරන්න පුළුවන් ගොඩක් ක්‍රීචර්ස් ළමයික ඉන්න මම රැප්ටර්ස්ලා දෙන්නට එකයි ගැහුවේ ඔය දකින්න ඇති අපි ඒගොල්ලෝගේ මීට් ටික ගමු හරි ගයිස් අන්න රෙක්ස් අපේ රෙක්ස් ටීම් වුණා මේ තමයි ගයිස් මගේ ෆස්ට් ටෙක් රෙක්ස් අපි ආව ක්‍රයොපොඩ් එකට ගමු මට මෙතනින් ක්‍රයොපොඩ් ගන්න බැරි වේද බෑනේ මට එතනින් ක්‍රයොපොඩ් ගන්න දෙන්නේ නැහැ අපි එහෙමනම් එයාව ට්‍රැප් එකෙන් එළියට ගමු කෝ ගන්න යාව හරි මොකෙද වඳුරෙක් කෑ ගහන්නේ හරි දැන් මෙයාව ක්‍රයොපොඩ් කරමු අයියෝ ඒ කවුදනේ ගහන්නේ මේ මදුරුවද මොකුන්දනේ මේ බත් කූර වගේ ඇවිල්ලා ගහන්නේ අයියෝ දැන් මෙයා ක්‍රයොපොඩ් ගන්න බැරි වෙනවා අර මං කිව්වේ එයා ක්‍රයොපොඩ් ගන්න බෑ දැන් ක්‍රීචර් ඩැමේජ් කියලා හිතනවා ෂික් බලන්නකෝ දැන් මෙයාගේ හෙල්ත් එක වැඩි කර කර ඉන්න ඕනි මං ගොඩක් කළා යනකම් අයියෝ වැදගත් වැඩක් කරනකොට කොහේ හරි යන කුරුමිනියෙක් හරි ඇවිල්ලා ගහලා යනවනේ බලන්නකෝ ඉතින් තාම බෑ ඉන්න බං තාම බෑ මෙයා හීල් වෙනකන් ඉන්න වෙනවා දැන් ඉතින් පොඩ්ඩක් එහෙට මෙහෙට දුවවත් දැන් නම් මම හිතන්නේ හරියන්න ඕනි පොඩ්ඩක් ඉන්න මම බලන්න ආපස්සට බෑනේ තාම අයියෝ අපරාධි ගයිස් බලන්නකෝ ඉතින් ඉන්න බලන්න තාම බෑ මම මෙයා ටික හීල් කරන්නම් ගයිස් නැත්තම් මට මෙයා ක්‍රයොපොඩ් කරගන්න වෙන්නේ හරි දැන් පුළුවන් දැන් ක්‍රයොපොඩ් කරන්න පුළුවන් අම්මෝ ඇති යන්තම් ක්‍රයොපොඩ් කරගන්න පුළුවන් හරි අපි යන් දැන් අනිත් එක්කෙනාව අරන් එන්න කෝ දැන් අනිත් එක්කෙනා කොහොමද එයා තාම අතනම ඉන්නවා අර ඉන්නේ එයා මම හිතුවේ පිරාණ ලැක්කද කොහෙද ගහ ගන්න
උඹන මෑව ගන්න. හරි එයාවත් ගන්න. මේ බාන මෙයක් ඩැමේජ් කරනවා මට මාරම විදියට. ප්‍රශ්නයක් ගායිස් මට මතක නෑ ට්‍රැප් එක මේ පැත්තේද මේ පැත්තේද? ඊ ට්‍රැප් එක මෙහෙද මට මතක නෑ ට්‍රැප් එක කොහෙද කියලා. පොඩ්ඩක් ඉන්න බල මෙහෙ නේද? ඔව් මේ පැත්තේ නේද? හරි. ඊ නෑ මෙහෙ නෙමෙයි. පොඩ්ඩක් ඉන්න බල. මෙහෙ නෙමෙයි. ඊ මට ට්‍රැප් එක තිබ්බද මතක නෑ. අයියෝ. ට්‍රැප් එක හරි. මෙහෙන් තමයි යන්න තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න මට දැන් මතක් වුණා. හරි. අයියෝ තව පොඩ්ඩෙන් ට්‍රැප් එක තියෙන තරත් මතක නැති වෙනවා. මට නිකන් දැන් මම මේ මැප් එක ට්‍රැප් එක තියෙන තර මතක වෙනවා කියන්න. කොච්චර මේ ගියව මේ ආවද? යා ට්‍රැප් එක රටන නේද? පොඩ්ඩක් ඉන්න බෑ. ට්‍රැප් එක රටන. දැන් එනවා. යාවත් ටීම් කරගමු. මම මෙහෙම ඉඳන් මෙයාට ගහන්නද? හරි එයා ඩවුන් වුණා. දැන් එයාටත් ප්‍රයිම් මීට් ටිකක් දාමු අපි. මට දෙන්න මීට් ටිකක් ප්‍රයිම් මීට් නෑ නේද? කමන්න නිකම් මීට් ටිකක් හරි දෙමු. හැබැයි නිකම් මීට් දුන්නම් මෙයාලා ටේබ් වෙන ටිකක් වෙලා යනවා. හරි නිකම් මීට් ටික දාමු මෙයාගේ ඉන්වෙන්ටරි එකට. හරි මං හිතන්නේ දැන් යා ටීම් වෙයි. ප්‍රශ්නයක් නෑ. අපි යා ටීම් වෙනකන් පොඩ්ඩක් ඉමු. ඉතින් guys අනේ මන්ද සෑහෙන වෙලා මෙතනටලා හිටන් හිටියා. එයාගේ ටීමින් එක 99.8ට ඇවිල්ලා එතනින් එහාට ආවේ නෑ. මම දන්නේ එහෙම උනේ ඇයිද කියලා. අපි පොඩ්ඩක් එතකන් පොඩි වටයක් ගහලෙමු. එතකොට යා ටීම් වෙලා ඉඳින්නේ. මේ පැත්තේ මොකුත් එහෙම විශේෂ දෙයක් නැහැ නේද? සාමාන්‍ය සත්තු ටිකම තමයි ඉන්න. මම තාම මේ මැප් එක ෆුලි එක්ස්ප්ලෝර් කරලා නැහැ. මට තව ගොඩක් තියෙනවා එක්ස්ප්ලෝර් කරන්න, කේව් යන්න තව ගොඩක් තියෙනවා කරන්න. අපි ඔක්කොම කරමු මේ සීරියස් එකේදී. මම හිතන්නේ දැන් නම් අර ටීම් වෙලා ඇති. අපි ගිහලා බලමු. ටීම් වෙලා හිටියොත් හොඳයි. එතකොට මට මේගොල්ලෝ බේස් එක අරන් ගිහලා ඔයගොල්ලන්ට පෙන්නන්න පුළුවන් guys. හරි. එයා ටීම් වෙලා. නයිස්. එයා ටීම් වෙලා. අපි ආවත් එළියට ගමු. ගන්න යාව. හරි. එයාව අපි දාගමු ක්‍රයෝ පොඩ් එකකට අපේ. ඉතින් මේ මට රස්නේ වැඩි මෙතන. මගේ ආමස් ටික අයින් කරන්න වෙනවා. පොඩ්ඩක් මම ආමස් ටික අයින් කරගන්න. හරි. පොඩ්ඩක් මම ආමස් ටික ඔක්කොම අයින් කරගන්න. හරි. දැන් නම් රස්නේ ටිකක් අඩුයි. අපි මේවා ක්‍රයෝපොට් කරගෙන ඉක්මනට මෙතන ගියා. නයිස්. හරි. අපි යන් guys දැන් බේස් එකට. මම බේස් එකට ගිහිල්ලා පෙන්නන්නම් මේගොල්ලෝ මොන වගේද කියලා. එහෙනම් guys අපි යන් බේස් එකට. ඉතින් guys මම බේස් එකට යනකොට මම නිකන් හම්බෙන් වගේ දැක්ක ක්වෙට්සල් කෙනෙක්ව. මේගොල්ලෝ ඇත්තටම මැප් එකට ස්පෝන් වෙන්නේ කීප දෙනෙක්? ආපු එකේ මෙයාවත් අල්ලගෙන යන්නේ නේද guys? මම එයාට ෆස්ට් ෂොට් එක තියුවා. හරි අන්න යනවා. ඇත්තට මේ ක්වට්සල් අල්ලන්න ටිකක් අමාරුයි මේ බත්කුර හිටියේ නැත්නම්. මොකද මෙයා ඇත්තටම බිමට බාන්නේ නැහැ මොනම වෙලාවකවත්. උඩම තමයි ඉන්නේ. ඉතින් මෙයාව අල්ලගන්න අපිට ඉතින් පියාඹන්න බෑනේ. හැබැයි මේ බත්කුර ඉන්න එකෙන් guys බත්කුරගේ පිටින් ඉඳන් මට වෙපන්ස් යූස් කරන්න පුළුවන් නිසා ගොඩක් ලේසි මෙයාව අල්ලගන්න. ඒ ෂොට් දෙක නම් මම හිතන්නේ වැඩුණා කියලා.
එයාගේ රේන්ජ් එක වැඩි. අපි ළඟට යන් එයාගේ ළඟට ගිහිල්ලා තියන්න ඕනේ. මොකද මේ කොට්සල්ට ළඟටම ගිහිල්ලා තියන්න වෙනවා. මොකද එයාගේ සයිස් එකත් ලොකුයි. ළඟට ගිහින් තියුවොත් අනිවාර්යයෙන්ම වදිනවා. අපි දැන් ෂොට් එක තියමු. හරි. ඒ ෂොට් එක යට වැදුනා. හරි තව ෂොට් එකක් තියමු. හරි. කොට්සල් ඩවුන්. එයා ලෙවල් අඩු එක්කෙනෙක්ද නැත්නම් සාමාන්‍ය කොට්සල් කෙනෙක් මෙච්චර ඉක්මනට ඩවුන් වෙන්න විදියක් නැහැ. මේ ආජන්ටාවේස් මොකද අයියෝ මං හිතුවේ එයා ගහන එක නැහැ කියලා. කමන්න. දැන් මෙයාගෙන් ප්‍රයිම් මීට්ටියක් හරි ආවනේ. මට ඒතර අරයව ටීම් කරගන්න පුළුවන් ඉක්මනට. හරි මම මෙයාගේ ඉන්නට මීට්ටිය අම්බෝ ෆෝල් ඩැමේජ් එක. හරි මීට් ටික දාමු. හරි ගයිස් එයා ටීම් වෙනවා. එයා ටීම් වෙනකන් ටීම් වෙනකන් ඉතින් අපිට ඉන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. තව පොඩ්ඩයි. ඉතින් ගයිස් මම මේකේ ටීමින් ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ. ඔයි අම්බෝ අම්මෝ ෆෝල් ඩැමේජ් එක. අම්මෝ ගයිස් ෆෝල් ඩැමේජ් එක. බලමු මෙයා ටීම් වෙලා ඉවරද කියලා. හරි ගයිස් කොට්සල් ආවා. අපි එයාවත් ක්‍රයෝපොට් කරගමු. මම ක්‍රයෝපොට් කරගන්නම් කොහොම. මෙතනින් ගන්න බැරි. අම්මේ ෆෝල් ඩැමේජ් වැටෙනු. මෙතන ඉන්න නම් බැරි වෙනවා. මම මෙයා ඉක්මනට දාගෙන මෙතනින් යන්න නැත්තම් මාත් මැරිලා මගේ බඩු ටිකත් ඔක්කොම නැති වෙනවා මෙතන ෆෝල් ඩැමේජ් නිසා ගයිස්. හරි. අපි යන්දා ඉක්මනට බේස් එකට. මට මාර ඉදිරි ඩැමේජ් වෙලා තියෙන්නේ. හොඳ වෙලාවට මම බත් කුරෙන් ආවේ. හරි ගයිස් ඔන්න මම සැඩල් එකත් හදාගත්තා. දැන් අපි රෙක්ස් රයිඩ් කරලා බලමු කොහොමද කියලා. අපි පල්ලෙහාට යන් රෙක්ස් රයිඩ් කරන්න. මේ තමයි ගයිස් මගේ බේස් එක. මම තාම බේස් එක හදාගෙන යන ගමන් තියෙන්නේ. අපි බේස් එකෙන් පල්ලෙහාට ගිහිල්ලා බලමු රයිඩ් කරලා කොහොමද කියලා. අපි එන පල්ලෙහාට යන්. අම්බු තා පොඩ්ඩේ වැටෙනවා. හරි ගයිස් මම පල්ලෙහාට ආවා. අම්මු වන්නත තිරිසනසොරස් කෙනෙක් ඉන්නවා. අපි රෙක්ස් දාලා එයාව මරමු. ඒතර අපිට ලෙවල් ටිකක් ගන්න පුළුවන් වෙයි. එයා මගේ පැත්තට එනවද නැහනේ. හරි. ඔන්න මම රෙක්ස් දානවා ගයිස්. මේ මොකද මේ වටුනේ? මේ අයියෝ මම ක්වෙට්සල්ලානේ දාලා තියෙන්නේ. අරු මගේ පැත්තට එනව නේද? මෙයා පොඩ්ඩක් පල්ලෙහාට ගමු. මෙයා ක්‍රයෝපොඩ් එකට දාගෙන ඉක්මනට රෙක්ස් දාගන්න වෙනවා. ඊකෝ ගන්න ක්‍රයෝපොඩ් එකට. හරි. නයිස්. හරි අපි දැන් රෙක්ස් දාමු. ඉතින් මම එයාගේ සැඩල් එකක් දාන්නම් එයාට. හරි. අපි දැන් ගිහිල්ලා අර තෙරිසෙනසෝරස්ස මරමු. මෙහෙනවා ගහ ගන්නනේ ඕනි. එනවා. මෙයා මැරෙන්නේ නැත්තේ ඇයි? අම්මෝ එයාගේ මාර ඩැමේජ් එකක් වෙනවනේ. මෙයා මැරෙන්නේ නැත්තේ. හරිනේ ලෙවල් 71 හරි. ලෙවල් අප් අවైలබල්. අපි මෙයාගේ හෙල්ත් එක දැන් ඇති 10 වගේ ගත්තා. ටික ඩැමේජ් එක දාපුවම හරි. කොහොම ඉන්න ගයිස් මං මේ එහා පැත්තට ගිහිල්ලා ඔයගොල්ලන්ට හරියටම මෙයාව පෙන්නන්නම්. මේ ඇත්තටම නිකන් අර මේ ඔයගොල්ලන්ට මතකද දන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස් මූවි එකේ අර රෙක්ස් කෙනෙක් හිටි ඒ රෙක්ස්ම තමයි. ඒ විදියම තමයි. වෙනසක් නැහැ. මෙයා ඔහොම ඉන්නකො මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙන්න බලන්න ගයිස්. මේ ඉන්නේ ටෙක් රෙක්ස්. ඒ විදියමයි නේද? ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් මූවි එකේ වගේම නේද? මේ බලන්න. මෙයාගේ පාට විතරයි වෙනස්. මෙයා කොළ පාටයි වගේ. මට මතක නැහැ මං අල්ලපු අනිත් එක්කෙනත් කොළ පාටද කියලා. කොහොම හරි මෙයා නියමයි. නියමයි කියලා ලස්සන ඇත්තටම. අර අනිත් රෙක්ස්ලාගේ ඒගොල්ලෝ ඇත්තටම නිකන් මඩ පාටයි වගේනේ. මෙයා නම් නියමයි. ඉතින් මම හිතුවා මේ වීඩියෝ මෙතනින් නතර කරන්න කියලා. අපි ඒවට ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔලොත් වීඩියෝ එක හම්බෙනකන් අදට මම ගිහින් එන්නම්.